right හැමෝටම සුබ දවසක්. අපි අද කතා කරමු ඇටෝවාස්ටිටින් ගැන. right ඇටෝවාස්ටිටින් වල ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක, pharmaceutics and pharmacodynamic, ඖෂධ ගති විද්‍යාව සහ ඖෂධ බලවේගයේ සම්බන්ධව කතා කරමු. ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ වගේ තියෙන විස්තර ටික. right ඇටෝවාස්ටිටින් commonly known by its brand name Lipitor. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Lipitor කියන brand name එක තමයි ලෝකේ ප්‍රසිද්ධ කියලා කියන්නේ. powerful lipid lowering medication එකක් මේක. right belongs to the statin class of drugs. statin group එක ඇටෝවාස්ටිටින් කිව්වහම statin group එකට තමයි අයිති වෙන්නේ. right it has become one of the most widely prescribed medication. මේක සාමාන්‍යයෙන් ගොඩාක් ලියන medication එකක් cardiovascular disease සම්බන්ධව. right මෙතන ඇටෝවාස්ටිටින් පොදුවේ ලිපිඩ් කියන වෙළඳ නාමයෙන් එක අපිට වැදගත් නෑ ඇත්තට. ඒ ස්ටැටින් නම් ඖෂධ කාණ්ඩයට අයත් ප්‍රබල ලිපිඩ අඩු කරන ඖෂධයක්. right හෘදවාහිනී රෝග වැළැක්වීම සඳහා ලෝක පුරා බහුලව නිර්දේශ කරන ඖෂධ වලින් එකක් බවට මේ පත්ව ඇත. මේ සවිස්තරාත්මක ලේඛනය මගින් ඇටෝවාස්ටිටින් ක්‍රියාකාරීත්වය යාන්ත්‍රණය අරමේ ඔක්කොම ටික උගන්වනවා. right ඒ ඇටෝවාස්ටිටින් වල ඉතිහාසය ගැනත් මෙතන කියලා දෙනවා. right අපිට ඒක ගත්තත් එහෙම ඉස්සරවම 1985 දී වෛද්‍ය බෲස් රෝන් විසින් වෝන ලැම්බර්ට් සමාගමේ සේවය කරමින් සිටියේදී සංශ්ලේෂණය කරන ලද අතර පසුව එය ෆයිසර් සමාගම සමග ඒකාබද්ධ වෙනවා. ඒ කියන්නේ එයාගේ ඉතිහාසය පවා මෙයා කියනවා. right අපි ගත්තත් එහෙම මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් ක්‍රියාකාරීත්වය ගැන ගත්තත් එහෙම ඇටෝවාස්ටිටින් like other statin primarily works by inhibiting the enzyme HMG-CoA reductase. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. මෙයා කරන්නේ මොකද? HMG-CoA enzyme reductase කරනවා. right the enzyme plays a critical role in the synthesis of cholesterol into liver. liver එකේදී මේ එන්සයිමෙන් තමයි කොලෙස්ටරෝල් සින්තසිස් එක කියන්නේ නිෂ්පාදනය කරන්නේ. right ඇටෝවාස්ටිටින් අනිකුත් ස්ටැටින් මෙන් ප්‍රධාන වශයෙන් HMG-CoA reductase කියන එන්සයිමය නිෂේධනය කරනවා. මේ එන්සයිමය අක්මාව තුළ කොලෙස්ටරෝල් සංශ්ලේෂණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. right HMG-CoA reductase අවහිර කිරීමෙන් ඇටෝවාස්ටිටින් කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කරන අතර එමගින් අන්තර්ශෛලීය කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට හේතු වෙනවා. එහෙනම් පුතා ඇටෝවාස්ටිටින් කියන ඩ්‍රග් එක මොකද කරන්නේ? HMG-CoA enzyme reductase නිෂේධනය කරනවා. එතකොට අක්මාවේදී අපේ liver එකේදී කොලෙස්ටරෝල් සින්තසිස් කරනවා නම් යම්කිසි එන්සයිමයක් ඒ එන්සයිමය නිෂේධනය කරපුවහම මොකද වෙන්නේ? කොලෙස්ටරෝල් හැදෙන්නේ හැදෙන එක අඩු කරනවා. ඒක තමයි ඇටෝවාස්ටිටින් වල ප්‍රධාන කාර්යය. the reduction in the hepatic cholesterol trigger an increase in the number of low density lipoprotein. ඒ කියන්නේ LDL. right මේ බලමු අක්මාවේ කොලෙස්ටරෝල් අඩු කිරීම නිසා අක්මා සෛල මතු පිට ඇති අඩු ඝනත්වයේ ලිපෝප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක සංඛ්‍යාව වැඩි වෙනවා. LDL ප්‍රතිග්‍රාහක රුධිරයේ ප්‍රවාහනයේ ඇති LDL කොලෙස්ටරෝල් වලට බන්ධනය වෙන අතර එමගින් එය සංසරණයෙන් ඉවත් කිරීමට පහසුකම් සපයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇටෝවාස්ටිටින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඵලදායී ලෙස අඩු කරයි. මේ ධමනි
සිහවීම හර්දවාහි රෝග වර්ධනය වීම ප්‍රධාන සාධකයක්. රයිට්. තවද ඇටවාස්ටින් ටයිග්ලිසරයිඩ් මට්ටම මද වශයෙන් අඩු කිරීමට සහ ඉහළ ඝනත්වයේ ලිපෝප්‍රෝටීන් HDL කොලෙස්ටරෝල් මට්ටම තරමක් වැඩි කිරීමටද හේතු විය හැක. මේ ලිපිඩ පැතිකඩ කෙරෙහි සමස්ත හිතකර බලපෑම් වලට දායක වේ. රයිට්. පාමකෝ කයිනෙටික් and පාමකෝ ඩයිනෙටික් ගත්තොත් එහෙම ඇටවාස්ටින් මුඛ පරිපාලනයෙන් පසු ආයගෙන කටින් අපි ඕරලි ගන්නේ ආමාශ ආන්ත්‍රික ප්‍රතික්‍රියා ඉක්මනින් අවශෝෂණය වෙනවා. උපරිම ප්ලාස්මා සාන්ද්‍රණය සාමාන්‍යයෙන් පැය 1 සිට පැය 2 දක්වා කාලයක් ළඟා වේ. ඖෂධයේ අක්මාව තුළ පුළුල් පළමු මාර්ග පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී ක්‍රියාකාරී පරිවෘත්තීය කිහිපයක් බවට පරිවර්තනය වෙනවා. ඇටවාස්ටින් ප්ලාස්මා ප්‍රෝටීන් වලට බෙහෙවින් බන්ධනය වී ඇත. එය දිනකට වරක් මාත්‍රා කිරීමට ඉඩ සලසන පැය 14ක පමණ සාපේක්ෂ දිගු අර්ධ ආයු කාලයක් ඇත. ඖෂධයේ මූලික වශයෙන් පිත හරහා මල සමග බැහැර කරයි. එහෙනම් මල සමග බැහැර කරන්නේ. රයිට්. පාමකෝ ඩයිනමික් පැත්ත ගත්තොත් ඇටවාස්ටින්හි ඖෂධීය බලපෑම මූලික වශයෙන් සම්බන්ධ වන්නේ LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවට. රයිට්. LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ විශාලත්වයේ මාත්‍රාව රඳාපවතින අතර ඉහළ මාත්‍රාවකින් සාමාන්‍යයෙන් වැඩි වශයෙන් අඩු කරයි. රයිට්. ඔකට මේ කියව ගන්න. ප්‍රතිකාර ආරම්භ කර සති දෙකක් තුළ නිරීක්ෂණය වෙන අතර ඒ කියන්නේ ඇටවාස්ටින් වල බලපෑම. රයිට්. එහෙනම් අපි එක දිගට patient advice දෙන්න ඕන හරි වෙලාවට ගන්න කියලා. උපරිම බලපෑම සාමාන්‍යයෙන් සති 6 සිට 4 සිට 6 දක්වා කාලයක් ලබා ගනී. එහෙනම් ඇටවාස්ටින් අපි ගන්නකොට දවස් 2ක් කරන් කොලෙස්ටරෝල් අඩු කරන්න බෑ. රයිට්. ඇටවාස්ටින් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ රුධිරයේ ඇති ඉහළ මට්ටමේ මුළු කොලෙස්ටරෝල් LDL කොලෙස්ටරෝල් ලිපෝප්‍රෝටීන් B සහ ට්‍රයිග්ලිසරයිඩ් අඩු කිරීමටයි. HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටද මේ භාවිතා කරනවා. මෙම ලිපිඩ වෙනස් කිරීමේ බලපෑම නිසා හෘදවාහිනී රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ඇටවාස්ටින් අත්‍යවශ්‍ය ඖෂධයක් බවට පත් වෙනවා. රයිට්. එතකොට මිලිග්‍රෑම් 10 20 තියෙනවා. ඇටෝලිප් එහෙම කියලා තියෙන ඇටෝවා. රයිට්. දෙන මාත්‍රාව ඒවා අපිට එච්චර වකුගඩු ආබාධ රෝගීන් සඳහාම හෝ අන්තක්‍රියා කරන ඖෂධ ගන්නා රෝගීන් සඳහා මාත්‍රා ගැළපීම අවශ්‍ය විය හැකියි. රයිට්. ඒවා ડોක්ටර්ස්ලා බලාගන්නේ. රයිට්. ඒ විදිහට තමයි එහෙනම් ඇටවාස්ටින් සම්බන්ධව අපි දැනගත යුත්තේ. රයිට්. බලමු එකට වෙබ්සයිට් එකක් දීලා තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා සිතින් අදිනවා ආපසු යන්න නොදී සාමාන්‍ය විස්තර ටිකක් තියෙන drugs users. Right. ඊට පස්සේ ගත්තොත් අතුරු ආබාධ ඇටවාස්ටින් වල අතුරු ආබාධ ගත්තොත් සියලුම ඖෂධ මෙන් ඇටවාස්ටින් අතුරු ආබාධ ඇති කළ හැකියි. බොහෝ අතුරු ආබාධ මෘදු හා తాවකාලික වෙන නමුත් සමහර ඒවා බරපතල වෙන්න පුළුවන්. රයිට්. මේ තියෙන හෙඩේක්
ජොයින්ට් පේන්, නෝසියා, ඩයරියා, හිස රදේ, මාංශපේශි වේදනාව, සන්ධි වේදනාව, ඔක්කාරය, පාචනය, මලබද්ධය, උදර වේදනාව. එහෙනම් ඇටවාස්ටින් ගත්තාම මෙන්න මේ වගේ ඒවා එන්න පුළුවන් පුතා. රයිට්. මයෝපැති මාංශපේශි රෝගය සහ රැබ්ඩොමියෝලිස් වකුගඩු අකර්මණයේ වීමට හේතුවකි දරුණු මාංශපේශි ඔන්නෝක විභාගයට අහලා තිබ්බා. රයිට්. අක්මා ගැටලු රුධිරයේ සීනි මට්ටම වැඩිවීම. දැන් ඇටවාස්ටින් වලින් දියවැඩියාව වැඩි වෙන්නත් පුළුවන්. රයිට්. සංජාන වල මතක නැතිවීම වගේ කේස් ටිකක් එන්න පුළුවන්. ඩ්‍රග් ඉන්ටරැක්ෂන් ගත්තොත් ඇටවාස්ටින් වෙනත් ඖෂධ සමග අන්තර්ක්‍රියා කළ හැකි අතර එමකින් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හෝ ඖෂධයක හෝ දෙකෙහිම කාර්යක්ෂමතාවය අඩු කිරීමට ඉඩ ඇත. රෝගීන් විසින් ප්‍රතිකාර සඳහා භාවිතා කරන බෙහෙත් වට්ටෝරුවකින් තොරව ලබා ගන්න ඖෂධ සහ අතිරේක ඇතුළු සියලුම ඖෂධ පිළිබඳ ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සපයන්න දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. රයිටෝ. ඇටවාස්ටින් සමග අන්තර්ක්‍රියා කළ හැකි ඖෂධ උදාහරණ ඇතුළත් වන්නේ වෙනත් ලිපිඩ අඩු කරන ඖෂධ උදාහරණයක් විතර ප්‍රයිබේට් වගේ ඒවා, සමහර ප්‍රතිජීවක දිලීර නාශක, අක්වා එන්සයිම වලට බලපාන ඖෂධ, සයික්ලොස්පොරින්, මිඩියුස වන්න ඒවා බලපානවා. රයිට්. අපි එහෙනම් මෙතනින් අදට නිමා කරමු.